ආයුබෝවන් මට අද කතා කරන්න ඕන වුණේ සිනමාව ගැන. සිනමාවේ චිත්‍රපටයක් හදන්න විශේෂයෙන්ම ඒකට ඒකේ නිර්මාණකරුවා වන කෙනා මේ ගැන ඉගෙන ගන්නම ඕනද කියන එක. ඒකේ අද වෙනකොට එක එක්කෙනා ඩිබේට් කරනවා. නමුත් මට බය නැතුව කියන්න පුළුවන් දෙයක් තමයි තමන්ට මාර හැඟීමක් තියෙනවා නම් සිනමාව ගැන ලොකු හැඟීමක් තියෙනවා නම් සිනමාව චිත්‍රපටි ගොඩක් බලලා තියෙනවා නම් චිත්‍රපටි බලනවා නම් මේක ගැන ලොකු තමන්ට පැෂන් කියන එක පැෂනේට් විදියට ඒක ගැන ආසාවක් තියෙනවා නම් එහෙම වෙනකොට මම හිතන්නේ ඉගෙන ගන්න ඕනයි කියලා. මොකද ඒකට හේතු ගොඩක් තියෙනවා. අද වෙනකොට අද නෙමෙයි හැමදාම වුණත් එකක් තමයි චිත්‍රපටි හදනකොට ඉගෙන ගන්න හොඳම ක්‍රමයක් තමයි හොඳ අධ්‍යක්ෂකවරයෙක් එක්ක වැඩ කරන එක. එතකොට අපි හිතමුකෝ කැමරාව ඉගෙන ගන්න ඕන නම් හොඳ කැමරාමන් කෙනෙක් එක්ක සිනමටෝග්‍රැෆර් කෙනෙක් එක්ක එයාගේ යටතේ වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ අර අපි කියන්නේ කඩේ යන්න තියෙනවා කියලා ඒක ඇත්ත කතාවක්. අපි වුණත් ඉගෙන ගද්දි කඩේ ගියා. කඩේ යන්න ඕන. කඩේ ගිහිල්ලා ඉස්සෙල්ලා ඒ වැඩ ටික කරන්න ඕන. එහෙම ගිහිල්ලා තමයි ඉගෙන ගන්න. ඒ වගේ මේකේ තමන්ට මහා දැනුමක් ලැබුණ නැහැ කියලා ටෙක්නිකලි. ඒ කියන්නේ දැන් මම ඒක ඉගෙන ගත්ත නිසා මම දන්නවා. නමුත් එහෙම නොලැබුණා කියලා නිර්මාණශීලීත්වයක් තමන්ගේ හිතේ තියෙනවා නම් ඒක එළියට දාගන්න ඕන නම් තමන්ගේ දැක්මක්. මොකද තමන්ගේ ස්ටෝරි එක තමන්ගෙන් එන තමන්ගේ ස්ටෝරි එක හරි පවර්ෆුල්. හරි. ඒතකොට ඒක වෙන කෙනෙකුට කරන්නත් බෑ, කරවන්නත් බෑ. ඒ වගේ දෙයක් තියෙනවා. එතකොට ඒ වගේ දෙයකදී තමන්ට තමන්ගේ ස්ටෝරි එක කතා කරන්න පුළුවන්. ඉතින් එතනදී මම කියන්නේ සාමාන්‍යයෙන් අපිට කැමරාවක් ගැන ඕන නම් කැමරාව ගැන දැනගන්න ඕන නම් දැනගන්න එක හොඳයි. නමුත් මම ඒක දැනගන්න එපා කියලා නෙමෙයි කියන්නේ. නමුත් අවශ්‍යමද කියන එකයි මම කියන්නේ. එතකොට හොඳ සිනමටෝග්‍රැෆර් කෙනෙක් එක්ක කතා කරගෙන එයාත් එක්ක වැඩ කරද්දී එතකොට තමන්ට කියන්නේ මට මෙන්න මේ වගේ විදිය දෙයක් මට පෙන්වන්න ඕන කරනවා. මට මේක තමයි පෙන්වන්න. මොකද සිනමා භාෂාව කියන්නේ තව දෙයක්. ඒක ගොඩක් කියවලා තියෙන කෙනෙකුට සහ ජීවිතයේ අත්දැකීම් ගොඩක් තියෙන කෙනෙකුට සිනමා භාෂාව කියන එක ඇඟට ඉබේම එන දෙයක්. ඒක ඉගෙන ගන්නත් පුළුවන්. නමුත් ඒක ඉබේ ඇඟට එන දෙයක්. මොකද හේතුව සිනමා භාෂාව කියන්නේ තමන්ට සාමාන්‍ය ජීවිතයේ තියෙන සිද්ධ වෙන දේවල් වල ෆීලිං එක නරඹන්නට ඒත්තු ගන්නන්න ඕන වෙනකොට ඒකට පාවිච්චි කරන දේවල් කීපයක් තියෙනවා. ඒකට එඩිටිං වලින් භාවිතා වෙනවා, කැමරා ලෙන්ස් එකෙන් භාවිතා වෙනවා, කැමරා ඇන්ගල් එකෙන් භාවිතා වෙනවා, කැමරාව මෙහෙම මූව් වෙනවද, මෙහාට එනවද, මේ වගේ දේවල් වලින් භාවිතා වෙනවා. ඒ හැම දෙයකින්ම තියෙනවා. එතකොට වටේ තියෙන බෑග්‍රවුන්ඩ් එකේ ආර්ට් ඩිරෙක්ෂන් වල ඒ තියෙන දේවල් කරනවා. ඉතින් තමන්ට හොඳ ආර්ට් ඩිරෙක්ටර් කෙනෙක් එක්ක වැඩ කරන්න පුළුවන් නම්, තමන්ට හොඳ කැමරාමන් කෙනෙක් එක්ක වැඩ කරන්න පුළුවන් නම්, තමන්ට හොඳ තිර රචනයක් කරන්න පුළුවන් කෙනෙක් එක්ක වැඩ කරන්න පුළුවන් නම්, තමන්ට හොඳ පැහැදිලි විෂන් එකක් තියෙනවා නම් ඒක එළියට දාගන්න එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් එතනදී පටල ගන්න එපා. මේ මුකුත් දන්නේ නැතුව ඔහෙ නිකන් ගිහිල්ලා එහෙම දන්නේ නැති කට්ටිය එක්ක මේ කැමරාවක්වත් තේරෙන්නේ නැති කට්ටිය එහෙම කරලා බෑ කරන්න. මොකද එතකොට අපි හිර වෙනවනේ. සිනමා භාෂාව කියන එක එළියට එන්න බෑ. ඒ අපි උදාහරණයකට ගත්තොත් අපි දකිනවා හුඟක් ඉන්දියන් ෆිල්ම් වල එහෙම තියෙනවා ගෑනු ළමෙක් පෙන්නනවා, පිරිමි ළමෙක් පෙන්නනවා, මලක් පෙන්නනවා, මීපැස්සෙක් පෙන්නනවා, රොංගන් ඇතුළට යනවා වගේ දේවල්. එතකොට අපිට අපි කියලා තියෙන සිමියෝටික්ස් මෙටෆෝර්ස් වලින් අපිට එන්න ගන්නවා මෙන්න මේකේ අර්ථය මේකයි කියලා. අන්න ඒක සිනමා භාෂාවේ කොටසක්. එතකොට ඒ රූප එකතු කරලා පෙන්වන විදිහෙන් සිනමා භාෂාව කියන එක එළියට එනවා. ඉතින් එතකොට ඒක එකතු කරන්න දන්න තේරෙන කෙනෙක් එක්ක වැඩ කරනවා මිසක් තේරෙන්නේ නැති කෙනෙක් එක්ක වැඩ කරොත් ඒක නිකන් ඔහෙ එකතු කරුවා විතරක් වෙනවා. ඒ ෆීලිං එකක් සහ ඒ තේරුම් ගැනීමක් කෙනෙකුට යන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා මම මේකෙන් කොහෙන්වත් කියන්නේ ඉගෙන ගන්න එපයි කියලා. නැතුව ඉගෙන ගන්න ඕනමද කියන තැනදී නෑ, එහෙම අවශ්‍යතාවයක් නෑ. එහෙම නැතුව කරන්න පුළුවන්. Tamanට හැබැයි හරි පැහැදිලි විෂන් එකක් තියෙන්න ඕන. හැබැයි කියවන්න ඕන. ලයිෆ් එකේ එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕන. ඒ දෙක අවශ්‍යයි.
කියවීම ගොඩක් අවශ්‍යයි. අපි දැන් හුඟක් අය පින්තූර බලලා මේව කරන්න හිතන් ඉන්නේ. දැන් සමහර වෙලාවට දැන් අද වෙනකොට නම් ඔඩියෝ බුක්ස් ඇවිල්ලා තියෙනවා. හෙඩ්ෆෝන්ස් දාගෙන අහන්න පුළුවන්. එහෙම දේවල් තියෙනවා. නමුත් කියවනකොට ඒකේ රසය පොඩ්ඩක් වෙනස්. ඉතින් ඒක නිසා අනිත් වීඩියෝ වලටත් ඉගෙන ගත්තා. YouTube එකේ තියෙනවා එක જાති. නමුත් මම මෙතන විශේෂයෙන් කියන්නේ Tamanට මේක විෂය හදාලා දැන් අපි හිතමුකෝ කෙනෙක්ගේ මූණේ කවුරු හරි ඇවිල්ලා මොන හරි දෙයක් කියනවා. ඒක බොහොම ටිකක් සෙන්සිටිව් දෙයක්. ඒක ටිකක් ඔළුවට වැදුනා. ඒකෙන් Tamanගේ තියෙන අර ඇතුලේ ෆීලිංස් වෙනස් වුණා කියලා පෙන්වන්න මේ වගේ කැමරාවකට වල ටිකක් ළඟට ඇවිල්ලා පෙන්වනකොට ඒවට පේනවා වැඩි. එතකොට ඒකට තියෙනවා ලෙන්සස් දාන්න ඕනේ. මේක ක්ලෝස් අප් මොකද්ද 50 එකක්ද 35ද මොනවද කියලා ඒවා ඉතින් කැමරාමන්ලට ඩිසයිඩ් කරන්න පුළුවන්. බට් මම ඉගෙනගෙන මම දැනගෙන තියෙනවා. මට ඒක කරන්න පුළුවන්. සමහරු ඉන්නවා හුඟක් දේවල් කරන්න පුළුවන්. ඕල් රවුන්ඩර්ස්ලා වගේ ඉන්න අපිටත් වඩා දන්න අය. සමහරු ඉන්නවා ಜಾති දෙක තුනක් දන්නේ. නමුත් මම කියන්නේ තමන්ගේ නිර්මාණය ගැන තමන්ට හොඳ අවබෝධයක් තියෙනවා නම් තමන්ට ඒක එළියට දාගන්න තමන් මුලින් ඉඳලා හැම එකම අධ්‍යයනය කරන්න යන්න ඕන කියලා එකකුත් නැහැ. බට් ඕනම වෙලාවක මියුසිෂියන් කෙනෙක්ට උනත් මියුසික් බෑන්ඩ් හැම එකක්ම ගහන්න පුළුවන් නම් හොඳයිනේ. තමන් තනියම ගෙදර ඉඳන් රෙකෝඩ් කරන්නත් පුළුවන්. ඒක වෙනම කතන්දරයක්. නමුත් ෆිල්ම් නම් තනියම හදන්න බෑ. මම හිතනවා මම මේ දීපු දේ ගැන අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා. එහෙනම් සුබ දවසක්.